එකවර දෙන්නෙක්ට ආදරය කරන්න පුළුවන්ද? ඔබට එකවර පුද්ගලයන් දෙදෙකු කෙරෙහි ආදරයක් හෝ ආකර්ෂණයක් දැනෙනවාද? මෙය සැබෑ ආදරයක්ද? නැත්නම් හිතේ ව්‍යාකූලත්වයක්ද? මනෝවිද්‍යාත්මකව මේ තත්ත්වය පැහැදිලි කරගන්න පුළුවන් සරලම ක්‍රමය මෙන්න. මිනිස් මොළයට එකවර පුද්ගලයන් කිහිප දෙනෙකුට ආකර්ෂණය වීමේ හැකියාව තියෙනවා. නමුත් බොහෝ වෙලාවට මේ ආදරය කියන්නේ පුද්ගලයන් දෙදෙනාගෙන් ඔබට ලැබෙන එකිනෙකට වෙනස් අවශ්‍යතා දෙකක්. මනෝවිද්‍යාවට අනුව බොහෝ විට ඔබ දෙදෙනෙකුට ආදරය කරන්නේ ඔවුන් සතු පරස්පර ගුණාංග නිසායි. එක් අයෙකුගෙන් ඔබට ආරක්ෂාව සහ ස්ථාවරත්වය ලැබෙන අතර අනෙක් පුද්ගලයාගෙන් ඔබට උද්‍යෝගය සහ අලුත් අත්දැකීම් ලැබෙන්න පුළුවන්. ඔබ ඇත්තටම ආදරය කරන්නේ ඒ පුද්ගලයන්ටම නෙවෙයි, ඔවුන්ගෙන් ලැබෙන ඒ අඩුව සම්පූර්ණ කර ගැනීමටයි. ජොනි ඩෙප් වරක් පැවසූ ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. ඔබ එකවර දෙන්නෙක්ට ආදරය කරනවා නම් සෑම විටම දෙවෙනි පුද්ගලයාව තෝරගන්න. මොකද ඔබ පළමු පුද්ගලයාට සැබෑ ලෙසම ආදරය කළා නම් දෙවෙනි කෙනෙක් ගැන ඔබේ හිතේ ආදරයක් ඇති වෙන්නේ නැහැ. මනෝවිද්‍යාත්මකව බැලුව විට මෙහි විශාල සත්‍යයක් තියෙනවා. සැබෑ ආදරය කියන්නේ හුදෙක් ආකර්ෂණය පමණක් නෙවෙයි, එය කැපවීමක්. ඔබට දෙදෙනෙකුට ආකර්ෂණීය විය හැකිවුවත් සැබෑ ලෙසම විශ්වාසනීය සම්බන්ධතාවයක් පැවතිය හැකි එක් අයෙකු සමග පමණයි. දෙදෙනෙකු අතර දෝලනය වීම අවසානයේ ඔබට ඉතිරි කරන්නේ මානසික පීඩනයක් පමණයි. මතක තබා ගන්න, ඔබේ හදවතේ හිස්තැන් පුරවන්න වෙනත් අය සොයනවට වඩා ඔබ තුලින්ම සම්පූර්ණ පුද්ගලයෙකු වන්න. එවිට ඔබට ලැබෙන ආදරය තවත් කෙනෙක් සමග බෙදා ගන්න අවශ්‍ය වන්නේ නැහැ. මේ වගේ දේවල් දැනගන්න හැකිනම් subscribe කරන්න. නොහැකිනම් වහාම subscribe කරන්න.